බුදුරජාණන් වහන්සේ පසුපසින් ඉද්දී භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට වඩින්නේ ආනන්ද මහතෙරුන් වහන්සේ. ජීවිතේ පරිත්‍යාග කරා බුදුරජාණන් වහන්සේට. ජීවිත පරිත්‍යාගයෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහින් හිටගත්තා. තථාගතයන් වහන්සේගේ ශරීරයට හානියක් කරන්නට පෙර නාලාගිරිය මාව නැසලා ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වදාලා ආනන්දයේ පැත්තකට වෙන්න. එහෙම කිව්වට ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තකට උන්නේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් භාග්‍යතුන් වහන්සේට ඉදිරියෙන් හිටගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ එරදිහක් කළා. ඒ එරදිය තමයි පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ හිටපු ඒ භූමි කොටස ආනන්ද ස්වාමීන් වහන්සේත් සහිතව බුදුරජාණන් වහන්සේ පිටිපස්සට කරකිව්වා. පොළොව කරකලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සට ගත්තේ. තථාගතයන් වහන්සේගේ එරදිය. මහ පොළොව කුඹල් සකක් වගේ කරකුවා. ඒ කරකලා ඉදිරියෙන් හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් පිටිපස්සට අරගත්තා. නාලාගිරියා පිඹගෙන එනකොට බුදුරජාණන් වහන්සේ නාලාගිරියාවම අරමුණු කරලා නාලාගිරියා කෙරෙහිම ඍජුව මෙත්සිත පැතිරෙව්වා. අතකෝ භගවා නාලාගිරින් හත්තින් මෙත්තේන චිත්තේන පරි. අපේ බණ පොතේ පාලියෙන් සඳහන් වෙන්නේ එහෙම. එකල්හි භාග්‍යතුන් වහන්සේ නාලාගිරි ඇත් රජු කෙරෙහිම මෙත්සිත තදින් පැතිරවූසේක. ඒ කාගේ මෙත්සිතද? මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ මෙත්සිත. ඒ මෙත්සිතේ ආනුභාවයට නාලාගිරි කියන මේ මහා සැඩ ඇත් රජා කුඩා ඇත් පැටයෙක් වගේ හොඬ පහළට හෙලාගෙන භාග්‍යතුන් වහන්සේ කරා හිමීට එළඹුණා. එළඹිලා ඒ සුගත තථාගත අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා කමල් අභියස තමන්ගේ හොඬ තියාගෙන ඔළුව පාත් කරගත්තා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ ශ්‍රී හස්තේ නාලාගිරි හස්ති රාජයාගේ කුම්භස්තලයේ මෙහෙම තියාගෙන ඒ කුම්භස්තලයේ පිරිමදිමින් ගාථාව දාලා මා කුංජර නාග මාසදෝ දුක්ඛං හි කුංජර නාග මාසදෝ. හස්තිය යම් හේකින් ඔබ මේ බුද්ධ නම් වූ මහා හස්ති රාජයාත් එක්ක හැප්පෙන්න එනවා නම් ඒක හස්ති රාජය ඔබට දුකක් වෙයි. නැහි නාග හතස්ස කුංජර සුගති හෝති ඊතෝ පරං යතෝ. මේ සම්බුද්ධ රාජය කියන මේ හස්ති රාජයාට හිරිහැර කරන්න ආවොත් හස්තිය උඹට සුගතියක් නම් වෙන්නේ. මාච මදෝ මාච පමාදෝ. මත්වෙන්ට එපා. ප්‍රමාදයට පත්වෙන්ටත් එපා. නැහි පමාදා සුගතින් වජන්ති. ප්‍රමාද වෙච්චි කිසි කෙනෙකුට සුගති උරුම වන්නේ නැත. තේන ත්වං ඒවය තථා කරිස්සති යේන ත්වං සුගතින් වජන්ති. ඒ නිසා හස්තිය ඔබ තිරිසන් කුලේ උපන්නට කමක් නැහැ. උඹත් එහෙම කටයුතු කරපන්. උඹත් ප්‍රමාද වෙන්න එපා. තථාගතයන් වහන්සේ ගැන හිත පහදව ගනින්. නැසීම් වෙනසීම් වලින් වැළකියන්. උඹටත් සුගතිය යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔහොම එදා නාලාගිරි හස්තියට බණ කිව්වා. හරි ආශ්චර්යයි සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය. එතකොට මේක දැක්කහම පින්වතුනි මිනිස්සු පුදුමයට විශ්මයට පත් වුණා. මොකද මේ නාලාගිරි කියලා කියන්නේ යුද භූමියේ යුද්ධයටම කැපවිච්ච හස්තියෙක්. කිපිච්ච හිතින්ම ඉන්න හස්තියෙක්. මහා සැඩ හස්තියෙක්. ඒ හස්තියව තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ පිණිස වැඩම කරද්දී කිසි අවියක් නැතුව දමනය කළානේ. කිසිම බාහිර අවියක් නැතුව දමනය කළානේ බුදුරජාණන් වහන්සේ. ඒ නාලාගිරියාව සම්පූර්ණයෙන් වෙනස් කළානේ. මේන්න මහා සැඩ නාලාගිරියා දැන් කුඩා ඇත් පැටියෙක් වගේ බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග අභියස වැතිරිලා. ඌ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස තියෙන දුහවිලි අරගෙන ඒ දුහවිලි තමන්ගේ හිස මත මේ තවරා ගන්නවා. මේ වෙනස දකිනකොට මිනිස්සු සාදුකාර දිදී පැහැදුනා. ඒ ප්‍රසාදය ඇති වුණාම මිනිස්සුන්ට මේ ඒ ප්‍රසාද හිතින් මිනිස්සු ගාව තියෙන වටිනා වස්තුව තමන් සන්තකේ තියෙන වටිනා වස්තුව ගලව විසි කරන්න පටන් ගත්තා. මේ රන් මාල මුදු මේ හැමදේම ඊළඟට ධනය ඒ වීදියේ විසි කරන්න පටන් ගත්තා. ඒදා විසි කරපු ධනය පින්වතුනි නාලාගිරි හස්තියාට වඩා වැඩි කියලා. එච්චර මහා ධනස්කන්ධයක් ගොඩ ගැහුණා. ඒ ධනස්කන්ධය ගොඩ ගැහිච්ච නිසා එදා නාලාගිරි කියන නම අයින් වුණා. එදා ඉඳලා ඔය හස්ති රාජයාට කිව්වේ ධනපාල.